කොහොමද? යන්න. මෙහෙට යන්න පුළුවන්ද? යන්න. මේක ඔයාගේ හේන්ද? මගේ අපේ තුන්දෙනෙකුන්නේ. අපේ එක තවටියක් එහා. මොනවද තියන්නේ මේකේ? මොනවද තියන්නේ? බලේලුකු. පුරාක්කම් වී. එතකොට මේවා. රටකජු. රටකජු. ඔක්කොම තියෙනවා. මෙතනින් යන්න ඇතුළට. මෙතනින් යන්න ඕ යන්න. ඇතුළට යන්න. ඔක්කොම ඉරිංගුද? මේවා ඉරිංගු. ඉරිංගුනේ? ඔව්. ආ. රස වැඩි හින්දා සරි කියන. හරි ගියේ නැද්ද? හරි කියන ලොකු ගෙඩි ලොකු උන්නා. හා. පොඩිද? ගෙඩි තියනවද? ගෙඩි තියනවද? ගෙඩි පොඩි. අතෙන්දරකල් මේ තිය එක්කෙනෙකුනේ. මොනවද? අතෙන්දරකල් එක්කෙනෙක්. එක්කෙනෙක් මේ. එක්කෙනෙකු ඩෝයි තුනේ අර පැත්තට. එතනින් මෙහෙට වෙන එක්කෙනෙක්. මේක ඉරිංගු විතරයිද තියන්නේ? ඉර උදේ අර පැත්තේ උඩ තියෙන අර කෑල්ල. ඒක වීද? ඔව්. අර ඔලු ගහ තියෙන්නේ. ආ ගෙදරින් එහාට වී. කොහොමද ඔයගොල්ලෝ වැඩ කරන්නේ? බෙදාගෙන. දැන් එක්කෙනෙකුට ඔය කොටස. අපේ කුඹුරු තියෙන පල්ලෑ. පල්ලෙහා. ඒ කුඹුරු කෙලින් අපි බෙදා ගන්නවා. අර පැත්ත එයාට එයාගේ කුඹුරේ පැත්ත අර පැත්තේ තියෙනවා. මේ මෙයාගේ මෙතන ඉල්ල අතෙන්. එයාගේ කුඹුර තියෙනවා හරි. මගේ අතරින් අහට මගේ කුඹුර තියෙනවා ඒ පැත්තේ. කියන්නේ මේ මාස් කන්න විතරයි යල නැහැ. යල කුඹුරු විතරයි කරන්නේ මේ මාස් කන්නේ මේවා කරන්නේ. යලේ කරන්නේ නැහැ. මේවා ගොඩ. ගොඩ. අරුවා මඩ. මෙහෙ ඔක්කොම හේන කරනවද? ඔක්කොම හේන කරනවා. හේන කරනවා කුඹුරු කරනවා. ඔයගේ ගොවිතැනේ රස්සාව. ගොවිත. රස්සාව තමයි ගොවිතැන. මෙතනින් මේක මගේ. මොනවද තියන්නේ? මේකෙන් මේ පුරක් අබ ඕන දෙයක් අවට්ටක්කා බලේරුගු ඕනම දෙයක් තියෙනවා. වී ඕන් කුඹුර තියෙන කුඹුර අරක. බණ්ඩක නැද්ද? බණ්ඩක්ක් තියෙනවා. ඒවා මිස් වැඩක් නැහැ බණ්ඩක්ක. ඉන්නේ දියවලන් කාලා පුතේ. ගස්සට ගඩිය මේවා. කොයි එකද කුරකන්? කුරකන් මේක. ඔය තියෙන හතරම පාර. මේකද කුරකන්? ඔව් කුරකන්. මේ කොච්චර කාලේ යනවද? මේ මෙච්චර ඉතිරෙනවා. ඕකේ යට අල්ලන්න නෑ තව මල ඔය. තව ලොකු වෙනවා. කොච්චර කාලේ යනවද මේක? තව මාසයක් යනකොට කපන්න පුළුවන්. මේ කොහොමද එන්නේ? මේ ඇවිල්ලා මේක මෙයාගේ සයිස් වෙනවා. කුරක්කන් ඇට. මේ අබ. මේක අබද? ඔව් ඕක අබ. මල්. ඔව් මල් දැන් තියෙන්නේ තම පළු වෙනවා ඕගොල්ල. කොහොමද මේක එන්නේ? මේකේ මල වැටෙනකොට මේ තියෙන පල්ල. ඔය තියෙන්නේ. පොඩි පල්ල ඔය තියෙන්නේ. ඕගොල්ල ඇතුලේ යට. මේක ඇතුලේ. ඔව් ඇතුලේ යට. මේක කොච්චර කාලේ යනවද? කොකද මේකත්? දැන් මේකත් මේ ගානටම යනවා. කොහොම හරි මාස 3 යනකොට වපුරලා මාස 7 වෙනකොට ඔක්කොම කපලා ගත්තා. මේකත් මාස 3. ඔව් මාස 3. ගස්ස වැඩි වුණොත් හොඳයි. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. බෑවුවත් ඒත් ඉවරයි. ඒයි. ඔව්. වාත් ඉවරයි කියන්නේ මේ බණ්ඩ කරා මේ. ඕන් හැදිලා තියෙන විදිහ. ඔව් අපයිලා ඔක්කොම පැහිලා. මේ වගේ. ඔව් ඔව්. මේ පැත්තේ කැලේ තියෙන්නේ. ඒක කපනවා. කපනවා කියන්නේ කැත්තෙන් කොටන ඔක්කොම. හරි කඩලා වෙනදට බේරුණාන් පස්සේ ගිනි තියෙනවා. ගිනි? ඔව්. ගින්දර තියෙනවා. ගින්දර. එතකොට පිච්චිලා එනවා ඔක්කොම. ඔක්කොම. ඔව්. ඊට පස්සේ පිච්චිලා ගියන් පස්සේ ඒකේ තව ඉතුරු වෙනානේ. ඔව්. ඔය කැලි. ඒවා හරි ගහලා ඒවත් පුච්චලා අනිත් පාර උදැල්ලන්න මේවා ඊනවා. කුරක්කන් ඇට වී ඔවා එහෙලා අනිත් පාර උදැල්ලෙන් කොටනවා. ඉගෙන වපුරනවා.
ඒ වපොරනකොට ඉතින් මේවා පැලවෙනවා. පෙළවෙනවා. මාස 3ට පස්සේ මාස මේක මාස 3යි. 3ට අපි පස්සේ ආදායම් ගන්නවා. ආදාන් ගන්නවා. දැන් නම් ඉස්සර නෑ ඉතින් දැන් තෙල් පොහොරක් ගන්නවා. හා වලේ ගොයන් ඔය තියලා මම මොනවත් ගැහුවේ නෑ. තෙල් ගැහුවෙත් නෑ පොහොර ගැහුවෙත් නෑ. හා කෙමිකල්ස් ගහනවද? නෑ. ඒව නෑ. මොනවත් මම නෑ දැන් ඔක නිකන් මම නම් ඔය බණ්ඩක බලන නිකන් කලපෙන්නන. මේක ඔව් අය මුකුත් නෑ ඔය. මොකොත් නෑ. තෙල් පොහොර මොනවත්. ආදායමක් තියනවද? අපිට ජීවත් වෙන්න නැති ඉතින්. ඇති. කාලලංග මගේ ඔක්කොම පහ වෙලා බඩේ වෙනවා. එහෙමද? ඔව් ගන්න බෑ ඒව වැඩක් නෑ. අක්කරයක් විතර අක්කර එකක් දෙක සවුත් වෙනවා. මේ වෙස්සටද? ඔව් මේ වැස්ස. අපරාධනේ. මොනවා කරන්නද ඉතින්? ඉරිංග කොච්චර කාලය යනවද? ඉරිංග මාරක්. ඒකත් මාස 3ක්. ඔව් මාරක්. මේක ඉතින් පේලියට අත දානවා. පේලියට. වල කපනවා. අතේ දානවා. මොම යනවා. ලොකු වැඩක් නේ. නෑ. මොන ලොකුද? මෙතෙන්ට අලියනවද? ඕනවා. එලි හානි කරනවද? කනවද? ඔව්. දැන් මගේ මෙයාලා වැඩ කරේ මං ඉතින් වැඩ කරුවා අක්කරයක් විතර ගාව. අලි? ඔව්. අප්පෝ. ඒ ඌරෝ. මේකින් රැට් ඉන්නේ ඔයා? ඔයා විතරයිද ඉන්නේ? නෑ තව කෙනෙක්. හැමදාම ඉන්නවද රැට? හැමදාම ඉන්නේ. තාලි පයින් නේද? මෙතනින් අලියනවා? ඔව්. පොඩ බලන්න පුළුවන්ද? පුළුවන්. නැදෙන්නේ නෑ ඉතින් බයලද නැදින්න. මම බැලලා දින්න මොකද බයන්නේ? අතනින් ආට වැව. එතනට මොනවද කියන්නේ? මේ ගමට? ගස් වැව. සියඹලා ගස් වැව. ඔව්. ආ. කීයද ඉරිංගු? හරි පාරයි. හරි. thank you. හරි. ඉරිංගුට කියාගන්න. හරි ගිහිල්ලා එන්න. මේවා කුඹුරු පැහැනකොට කුරක්කන් ටිකක් අබ අවුපි ටිකක් ඕවා මේ ආරයි යන්න පුළුවන් නේද? කොහොම හරි අප්‍රේල් වගේ. අප්‍රේල් වගේ පෙබරවාරි මාර්තු අප්‍රේල්. ඕ ටික එන්න. අවුව කාලේ. අවුව කාලේ. අවුව තමයි ඕනේ. අවුව කාලේ මෙතන හොඳට තියෙනවනේ. මේවා සුද්ධ මේවා ටික කපනවනේ. ඔව්. ඉන් පස්සේ මේවා මේ වී ටික හාල් ටිකක් අරන් ගියයි. කුරක්කන් ටිකක් අරන් ගියයි. හරි. ඔය දේවල් තියෙන වල අරන් ගියයි.